ආයිබෝවන් යාළුවනි. ඔන්න අදත් මම ඔයාලට තවත් තාමත් ක්වික් ටිප් එකක් ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. මේක ගොඩක් දෙනෙක්ට, ඒ කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයාලා හැම කෙනෙක්ටම වගේ මුහුණ පාන්න වෙන ගැටලුවකට ඊටාම සරල විසඳුමක් තමයි අද මම අරගෙන ආවේ. මොකක්ද මේ ගැටලුව? ඔයාලා වීඩියෝ එකක් හරි නැත්නම් ඔඩියෝ එකක් හරි රෙකෝඩ් කරද්දී ඔයාලටත් ඇහෙනවා වැඩි වගේ තේරෙනවද ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක? නැත්නම් අපි කියනවා බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකක් කියලා. උදාහරණයක් විදිහට හුළඟේක සද්දේ, එහෙම නැත්නම් වැඩ කරන ෆෑන් එකක සද්දේ. ඉතින් මේක මම හිතනවා හැම කෙනෙක්ම මුහුණ පාන්න වෙන ගැටලුවක්. අද මම කියලා දෙන්නම් අපට කිසිම අතිරේක මුදලක් වියදම් නොකර ඔයාලගේ තියෙන කම්පියුටරේටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මේ software එකකින්. ඒක ෆ්‍රී software එකක්. ඒකෙන් ඔයාලට මේ සවුන්ඩ් එක ඉතාම සරලව අයින් කරගන්න සහ ඔයාලගේ ඔඩියෝ එක හරි වීඩියෝ එක හරි ඒකේ තියෙන ඔඩියෝ එක ක්ලීන්ලි තාමත් පිරිසිදුව සහ ගුණාත්මකව හැම කෙනෙක්ටම ආස හිතන විදිහට තියාගන්න පුළුවන් වෙන විදියක් කියලා දෙන්න. මේකෙදි මම ඔයාලට මේ මෘදුකාංගය හොයාගන්න විදිහ, ඒක කම්පියුටරේට ඩවුන්ලෝඩ් කරගන්න විදිහ, ඒ වගේම ඉන්ස්ටෝල් කරගන්න විදිය සහ මේ මෘදුකාංගය හරහා ඔයාලට මේ නොයිස් එක ඉතාම සරලව අයින් කරගන්න පුළුවන් ක්‍රමය ගැන මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. තවත් පුංචි මතක් කිරීමක් මම කරන්නම්. ඔයාලා මගේ channel එකට තාමත් subscribe කරලා නැත්නම් ඔන්න subscribe කරලා තියාගන්න. මම දිගටම මේ වගේ tips ඔයාලට අරගෙන එනවා. හරි. එහෙනම් දැන් අපි යමු අපගේ පළවෙනි step එකට. වෙනදා වගේම ඔන්න අපි open කරගමු Edge browser එක. ඔයාලා Windows computer එක ඉන්නවනම් මේ software එක Windows, Mac වල සහ Linux වල තුනේටම වැඩ කරනවා. ඒ නිසා ඔයාලට කැමති browser එකක් open කරගෙන මේ software එක install කරගන්න පුළුවන්. හරි. දැන් ඔන්න මම Edge browser එක open කරගන්නවා. මේකේ මුලින්ම වෙනදා වගේම අපි Google වලට යන්න ගිහිල්ලා මෙන්න software එකේ නම දැන් මම screen එකේ පෙන්නන්න Audacity කියලා search කරන්න. මෙතන ඔයාලට පෙන්නනවා මෙන්න මේ පළවෙනි link එක. Audacity free audio editor, recorder, music making and කියලා so on. ඔන්න මෙන්න මේ link එක. ඒ කියන්නේ audacityteam.org කියන link එක උඩ click කරන්න. click කරපුවම ඔයාලට මේ වගේ වෙබ්සයිට් එක Audacity වල open වෙනවා. හරි. මෙතන මෙයාලට download link දෙකක් තියෙනවා. ඔයාලා බැලුවොත් download Audacity 3.7.8 කියලායි. ඊට පස්සේ යටින් තියෙනවා Muse Hub is the official distributor of Audacity. හරි. මෙතන මෙන්න මේ Muse Hub කියලා කම්පැනි එකක් කරා තමයි Audacity distribute කරන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේ Muse Hub කියන කොටස නැතුව Audacity ගන්න. හරි. ඒක ගන්න මෙන්න මේ යට තියෙනවා මේ කහපාට download button එක නෙමෙයි. මෙන්න මේ යටින් තියෙන download without Muse Hub කියන මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවහම ඔයාලට ඔන්න එකපාරින්ම ඩවුන්ලෝඩ් වෙනවා software එක. හරි. දැන් අපි බලමු කොහොමද මේ software එක ඔයාලගේ කම්පියුටරේට ඉන්ස්ටෝල් කරගන්න කියලා බලන්න. එහෙනම් දැන් බලමු කොහොමද මේ software එක අපි අපගේ කම්පියුටරේට ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඔන්න මම මෙතනට ඩවුන්ලෝඩ් කරගත්ත software එක මේ විදිහට මගේ desktop එකේ පෙන්නනවා. Audacity Windows version එකක මම ඉන්න නිසා එයා automaticallyම download කරන්නේ Windows version එක. ඔයාලා Mac එකක් හරි Linux හරි පාවිච්චි කරනවා නම් ඒකට අදාළව version එකක් download වෙනවා. දැන් මම මේක install කරගන්නම්. ඉතින් කරන්න තියෙන්නේ මේ icon එක උඩ double click කරන්න. කරලා මෙන්න මේ අහන message එකට run කියලා දෙන්න. දුන්නාම එයා ආයෙත් අහනවා confirmation message එකක් මේක yes කියලා දෙන්න. දුන්නාට පස්සේ language එකක් අහනවා මම මේක English කියලාම දෙන්නම්. දීලා අපිට පුළුවන් next button එක press කරන්න. ඊට පස්සේ ආයෙත් next කරන්න. අපි normal එකක් විදිහටම next කළා. desktop shortcut එකක් අපි හදන්න කියලා දෙමු. මම preferences reset කරගන්නවා. කරගෙන දීලා මෙතන අපි install කියන එක දෙනවා. මේක පොඩි software එකක්. ඉතින් මෙතනින් මට දුන්න හැකි launch Audacity කියලා finish කරත් හරි. එහෙම නැත්නම් මෙතන මෙන්න මේ icon එක Audacity icon එක මේ වගේ shortcut එකක් හැදෙනවා. මේක මම install එක delete කරන්න. අපිට මේ icon එක උඩ double click කරලා Audacity software එක open කරගන්න පුළුවන්. හරි. මේක open වෙද්දි මුලින්ම මේක scan කරනවා ඔයාලා ගාව තියෙන VST
ප්ලගින්ස් ඔයාලා ගාව තියෙනවා නම් හරි. VST කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නේ නැත්නම් කලබල වෙන්න එපා. මේක අපිට මේ වෙලාවේදී අවශ්‍ය නැහැ. මම මේක ස්කිප් කරනවා ඒ නිසා. මොකද මගේ software කීප් සෑහෙන ප්‍රමාණයක් තියෙන නිසා. හරි. මම දැන් cancel press කරා. මෙන්න මේ විදිහට Audacity open වුණාට පස්සේ ඔයාලගෙන් අහනවා usage data යවන්නද කියලා. ඒ කියන්නේ මේ Audacity open source software එකක් සහ free software එකක්. ඉතින් මේකත් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඔයාලා කැමති නම් ඔයාලගේ usage data software එක වැඩ කරන විදිහ තව කෙනෙක්ට යවන්න, ඒ කියන්නේ company එකට මේක accept කරලා continue කරන්න. නැත්නම් මෙතන මෙන්න මේ disable UUID කියන එක click කරන්න. මම මෙතනදී disable කරනවා. කරලා මෙන්න මේ විදිහට එයා ඊට පස්සේ මම මෙතන continue press කරනවා. මෙන්න මේ විදිහට පෙන්වනවා try the new Audacity beta කියලා. මෙතන පොඩි දේවල් ටිකක් පෙන්වනවා. යාළගේ අලුත් version එකක් එන්න තියෙනවා. ඒ නිසා මේ box එක ආයෙත් ඔයාලට එන්න ඕනේ නැත්නම් මෙතන don't show this again at startup කියන ටික එක දාලා මම මෙතන okay කරනවා. හරි. දැන් අපි බලමු මේකට audio file එකක් ගෙනහලා මේකෙන් කොහොමද noise එක අයින් කරගන්නේ කියලා බලන්න. දැන් අපි යමු ඒ කොටසට. දැන් අපි බලමු කොහොමද audio file එකක් මේ Audacity software එකට add කරලා ඒකේ noise එක background noise එක අයින් කරගන්නේ කියලා. මුලින්ම ඔයාලගේ video file එකක් නම් තියෙන්නේ audio එකක් විදිහට ඒ file එක convert කරගන්න. එහෙම නැත්නම් ඔයාලා ගාව audio file එකක් නම් තියෙන්නේ ඔයාලට මේ වගේ මෙතන මම sample audio කියලා දීලා තිනවා. audio file එකක් තියෙනවා. මේක ලේසිම ක්‍රමේ තියෙන්නේ drag කරලා මේ software එක උඩට drop කරන්න. මේ විදිහට. මෙතන ඔයාලට පෙන්වනවා මෙන්න මම record කරපු audio එක. මෙතන ඔයාලට දැන් මම මේක play කරන්නම්. hello කොහොමද යාළුවනේ? අද වීඩියෝ එකෙන් අපි ඉගෙන ගමු කොහොමද මේ background noise එක Audacity හරහා ඉවත් කරගන්නේ කියලා. හරි. දැන් ඔයාලට ඇහුණා ඔන්න කොහොමද මේ audio එක තියෙන්නේ කියලා. මෙතනදී ඔයාලට ඇහෙන්න ඇති අපි මම මේ වගේ කොටසක් play කරොත් මේ තියෙන්නේ background noise එක. මොකද මම record කරන කාමරේ මගේ light එකේ තියෙන exhaust fan එකයි මගේ computer එකේ තියෙන exhaust fan ටිකයි වැඩ කරන සද්දේ තමයි මේ ඇහෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙට මේක සාමාන්‍ය මුහුණ දෙන්න ඕන ප්‍රශ්නයක්. මෙතනදී ඔයාලට පේනවා මම record කරද්දී මුලිනුයි සහ ඉවරුණාට පස්සේ පොඩි noise profile එකක්. ඒ කියන්නේ noise එක විතරක් audio එකේ record වෙන්න ඉඩ ඇරලා තියෙනවා. මේක ගොඩක් වටිනවා. මොකද අපි මුලින්ම noise එක අයින් කරන්න කලින් මේ software එකේ noise remove එකට පෙන්වන්න ඕනේ. මොකද්ද noise එක? මට sample එකක් දෙන්න ඕනේ. එයාට අපි හොඳ sample එකක් දෙන තරමට එයාට පහසුයි ඒක remove කරන්න. හරි මම දැන් ඔය පෙන්වන්නම් කොහොමද මේ sample එකක් දීලා අපි මේක remove කරගන්නේ කියලා. හරි මුලින්ම කරන්න ඕනේ ඔයාලා මේ noise එක විතරක් තියෙන කොටසක් මේ විදිහට cursor එක click කරලා එතන drag කරගෙන ඉන්නයි තියෙන්නේ. click කරලා drag කරගන්න mouse pointer එක. එතකොට මෙන්න මේ වගේ කොටසක් එයා select කරගන්නවා. මෙතන ඔයාලට මේක play කරන්න පුළුවන් space bar එක press කරලා නැත්නම් මෙතන මෙන්න මේ play button එක press කරලා. හරි. ඔන්න මට පේනවා මේක. දැන් බලා ගන්න පුළුවන් මෙතනදී මේ තියෙන noise කොටසක් තමයි. දැන් මොකද්ද කරන්න ඕනේ? අපි යන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ effect කියන menu එක උඩට. මේක click කරන්න. click කරපුවාම ඔයාලට තියෙනවා noise removal and repair. ඔයාලට පේනවා මේ software එක ඇතුලෙන් සෑහෙන දේවල් ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ noise එක remove කරගන්න විතරයි. මම මෙතනදී මේ noise removal and repair කියන කොටසේ select කරනවා noise reduction කියන එක. මේක click කරපුවාම මෙන්න මේ විදිහේ dialog box එකක් එනවා noise reduction. එයා දෙනවා steps ටික. හරි step 1 එක. තප්පර කීපයක් select කරන්න කියනවා noise එකේ. මෙන්න මෙතනදී තමයි අපිට මං කිව්වේ වැදගත් වෙනවා කියලා මේ කොටස select කරලා තියෙන එක. මම මෙතනදී select කරපු කොටස select කරලා තියෙද්දිම get noise profile කියන එක click කරනවා. හරි. ඔන්න දැන් අපි එයාට කියලා තියෙන්නේ මේක තමයි noise එක මේක තමයි මට අයින් කරගන්න ඕනේ මේ වීඩියෝ audio එකෙන් කියලා. ඊට පස්සේ මම කරන්නේ මේ මුළු audio එකම select කරනවා. මොකද මට මුළු audio එකෙන්ම අයින් වෙන්න ඕන නිසා. මේක කරන්න ක්‍රම කීපයක් තියෙනවා. මුලින්ම කරන්න පුළුවන් ඔයාලකට මෙන්න මේ sample audio කියන title එක උඩ click කරන්න. එතකොටත් මේ විදිහට select වෙනවා. එහෙම නැත්නම් control key එකත් එක්ක A button එක press කරන්න. එතකොට select all වෙනවා. හරි. මෙතනදී මම මේක select කරලා
ආයෙත් යනවා ඉෆෙක්ට් වල noise removal and repair වල noise reduction කියන එකටම. හරි. ආයෙ අර dialog box එක open වෙනවා. දැන් මෙතන දීලා තියෙනවා step 2 එක. ඔයාලට ඕන ක්‍රමේ දෙන්න කියලා. මෙතන default තියෙන කොටස් බොහොම හොඳයි. මේක දෙන්න. මෙතනදී ඔයාලට preview කරලා බලන්න පුළුවන් පොඩි කොටසක් වැඩේ හරියටම වෙලාද. එහෙම නැති වුණොත් ඔයාලට පුළුවන් මෙන්න මේ noise reduction එකයි sensitivity එකයි චුට්ටක් වැඩි කරලා බලන්න. මම මෙතනදී මේක okay කරලා බලනවා. වැඩේ හරිද නැද්ද කියලා බලාගන්න. හරි. මම ඔන්න okay බටන් එක press කරා. දැන් ඔයාලට පේනවා හොඳටම අඩුයි. මේ ගාන ප්‍රශ්නයක් නෑ. මොකද මට ඇහෙන මට්ටමකට වඩා පහතින් තියෙන නිසා. දැන් අපි play කරලා බලමු ආයෙත් audio එක මුලින් දාමු. හෙලෝ කොහොමද යාළුවනේ? අද වීඩියෝ එකෙන් අපි ඉගෙන ගමු කොහොමද මේ background noise එක Audacity හරහා ඉවත් කරගන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඔන්න අපේ background noise එක අයින් කරා. ඉතින් ඔයාලට දැන් මතක ඇති මුලින් තිබ්බ ක්‍රමය. දැන් ඔයාලට ඒත් එක්කම බලා ගන්න පුළුවන් කොහොමද ඊටාම සරලව මේ noise එක අයින් කරලා අලුත් audio එක තියෙන විදිහ. මොකද clean audio එකක් දැන් ඔයාලට තියෙනවා. ඔන්න අදත් මම තවත් අලුත් ටිප් එකකින් ඊටාම සරලව ඔයාලගේ වීඩියෝ වල හරි audio එකේ හරි quality එක වැඩි කරගන්න ක්‍රමයක් ඔයාලට කියලා දුන්නා. මේ වීඩියෝ එක ඔයාලා වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම මගේ Manus Tips YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න. share කරන්නත් අමතක කරන්න එපා. තව කෙනෙක්ට මේක උපකාරයක් වෙයි කියලා හිතනවනම්. ඒ වගේම මගේ Manus Tips Facebook page එකටත් ඔයාලට like කරලා තියාගන්න පුළුවන්. මොකද අලුත් updates සහ විශේෂ දේවල් මම මේ page එකේ share කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් උපකාරී වෙන්න ඇති කියලා. තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එතකන් bye.